හයි කොල්ලනේ අද බලමුද ජපානයේ පැය පඩියට සුපර්මාකට්ටෙන් ගන්න පුළුවන් බඩු ටික. මේ දවස්වල අපේ එක රටවල ඉන්න කොල්ලොගොල්ලෝ පැයක පඩියට ගන්න පුළුවන් බඩු ගැන වීඩියෝස් දානවා දැක්කා. ඉතින් මාත් ඔන්න සුපර්මාකට් එකට ආවා ජපානයේ පැය පඩියට ගන්න පුළුවන් මොනවද කියලා බලන්න. එහෙනම් let's go. ඔන්න ඉස්සරම ගත්ත චිකන් එකක් ඒක බලමු. ඒක 537ක් වෙනවා යෙන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් බිත්තර 10 පැක් එකක්. ඒක යෙන් 268යි. ඊළඟට මොකද මොහොම යන් මෙන්න තියෙනවා හොඳ ෆ්‍රෙෂ් මිල්ක් එකක් 231 වෙනවා මේක එලකිරි මචං. ඊළඟට තිබහට බොන්ඩ ඇපල් ජූස් එකක් ගම් බලන්න. ඒක මචං යෙන් 106යි. හරිම ෆෝචනීය මචං මෙච්චර අපිට ගන්න පුළුවන් මුනේ පැය පරියට එන යම මචං බිල් කරන්න බලමු කීයක් වෙයිද කියලා. බෑගයක් ගමු. අනියක් දානවා. යෙන් 1151යි. දාමු සල්ලි ටික. මිරින් අපෙන් සල්ලිම කන්න ඉපදිච්ච උන් මචං ජප්පෝ කියන්නේ. බලමු අන්න දැම්මා. යෙන් 1150 මචං ජපානයේ පැය පරියට අපිට අවම පැඩියට ගන්න පුළුවන් වුණේ මෙන්න මෙච්චරයි. ඔන්න මචං බඩු ගෙදෙට්ට ගෙනාවා යෙන් 1150යි අපිට බඩුවලට ගාන ගියේ. ඒ කියන්නේ ලංකාවේ මුදලේ රුපියල් 2300ක් වගේ. මම මෙතන 1150 කිව්වට ජපානයේ කෙන්නෙකින් කෙනෙකුට ඒ කියන්නේ ජපානයේ පළාතෙන් පළාතට අවම පැඩිය මචං අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ 100ක් 200ක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඔන්න ඔබ මචං ජපානයේ තත්ත්වයේ එනම් මට උඹලා තියෙන රට අනුව පැයකට මොනවද ගන්න පුළුවන් කියලා කමෙන්ට් එකක් දාපන්. එහෙනම් ඊළඟ වීඩියෝෙන් අපි යමු. එහෙනම් අනේ අපි ෆලෝ කරලා ලයික් කරලා ෂෙයා කරලා මචං සපෝට් එකක් දෙන්න. එහෙනම් ජය වේවා.